ජීවිතේ කොතරම් සුන්දරද සමහර තැන් සුන්දර මතකයන් සුන්දරත්වයත් එක්ක ජීවත් වෙද්දී ඒක අනාගතයට කොච්චර බලපානවද සමහර මතකයන් අන්න එහෙමයි මතකයන් නැති වුණත් ඇති වුණත් සමහරක් වෙලාවට මතකයන් එක්ක ජීවත් වෙන්න පුළුවන් ඒකත් මතක තියාගෙන අපි සූදානම් වෙනවා තාරුණ්‍යයට ජවයක් ගැන කතා කරන්න වර්තමාන තාරුණ්‍යයට අවශ්‍යතාවය තියෙනවා ජවයෙන් නැගිටින්න ඒකට පුෂ් එකක් එහෙම නැත්නම් තල්ලුවක් අවශ්‍ය වෙනවා මේ තල්ලුව නීතියානුකූලවම රජයෙන් ලැබෙනවා නම් කොච්චර දෙයක්ද අපි කතා කරන්නේ බොහෝ දෙනා ආදරය කරන බොහෝ දෙනා අදටත් කතා කරන මාතෘකාවක් වෙන. එහෙම නැත්නම් තරුණ තරුණියෝ එකතු වුණාම අපි ඉස්සර කතා කරනවා තරුණ සේවායක ගැන ඊට පස්සේ ගොඩක් වෙලාවට යූත් එක ගැන කතා කරනවා. හැබැයි ඒ වගේම කතා බහ ලක් වෙන තැනක් තමයි යෞන් සේනාංකය. අපි සූදානම් වෙනවද යෞන් සේනාංකය ගැන කතා බහ ආරම්භ කරන්න අපිත් එක්ක එකතු වෙනවා ජාතික යෞන් සේනාංකයේ සභාපති නලින් රදන්පල මැතිතුමා. අයවන් සහවතුවා අයවන්. සහවතුවා මේ තරුණයන් එක්ක වැඩ කරන්න හම්බෙලා තියෙන්නේ. මීට කාලයකට ඉහතදී වෙනත් තැනක ඉඳලා දැන් නැවත තරුණයොත් එක්ක ලොකු ගමනක් යන්න හම්බෙලා තියෙනවා. මොකද හිතෙන්නේ? ඒ ගැන සතුටක් තියෙනවා. විශේෂයෙන් මම කලින් අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක් විදිහට වැඩ කරමින් හිටියේ. තරුණ කටයුතු නියෝජ්‍යමතුමා ඉල්ලීමක් කරා මේ යොවුන් සේනාංකයේ සභාපති ධූරය බාර අරගෙන රටේ තරුණයොත් එක්ක යමක් කරමු කියන එක. ඉතින් මම සතුටින් ඒක බාරගත්තා. මම හිතනවා මේ ඇත්තටම ඒක අලුත් අත්දැකීමක් වගේම විශේෂ අවස්ථාවක්. ජීවිතේ එහෙම අවස්ථා ලැබෙන්නේ අඩුවෙන්. ඒ වගේම තමයි ඒක හරි අභියෝගාත්මක වැඩක්. අභියෝගාත්මක. තීරණාත්මකයි. ඔව් පැහැදිලිව. ඒ කියන්නේ මම හිතන්නේ මේ අපි කතා කරොත් රටේ ඉන්න ස්ප්‍රිට් එක. ස්ප්‍රිට් එකත් එක්ක තමයි ඔබ වැඩ කරන්න වෙලා තියෙන්නේ. ස්ප්‍රිට් එක වගේම තීරණාත්මක බලවේගය. රටේ අනාගතය තීරණය කරන බලවේගය. හොඳයි. මේ කතාව විදිහට ආරම්භ කරන ගමන් ඔබ දන්නවා 2002 දී තමයි ජාතික යෞන් සේනාංකය අපේ රට තුළ ස්ථාපිත වෙන්නේ. ලෝකේ බොහෝ රටවල මේ යෞන් සේනාංක විවිධ හැඩතල වලින් විවිධ විදිහට නිර්මාණය වෙලා තියෙනවා. අපේ රටේ මොන හැඩතලයක්ද මේක අරන් තියෙන්නේ සහ මේ ආරම්භය වගේම එහි අරමුණ කොතනද තියෙන්නේ නැත්තේ සභාවතුමා. ඔව් 2002 දී අංක 21 දරන පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන ලද පනතකින් තමයි ජාතික යෞන් සේනාංකය අපේ රටේ ආරම්භ වෙන්නේ. ලෝකේ රටවල් ගත්තොත් සමහර රටවල් වල යෞන් සේනාංක කියන නමින් හෝ වෙනත් නම් වලින් තරුණයා සංවිධානය කිරීමේ ආයතන ආරම්භ කරලා තියෙනවා. ඒවා ගත්තොත් විනය, නායකත්වය, පෞරුෂය වර්ධනය කිරීම වගේම අපේ රටේදී විශේෂයෙන් ওই තේමාව වෙනත් රටවලදී මේ ස්වේච්ඡා බලකායක් නිර්මාණය කිරීම තරුණයන්ගෙන් කියන කාරණෙත් මේකට මුල් වෙලා තියෙනවා. ඉතින් අපේ රටේ පනතෙන් අපට දීලා තියෙන බලය තමයි තරුණයා සංවර්ධනය, තරුණයා සවිබල ගැනීම සහ වෘත්තීය පුහුණුව ලබා දීම කියන කාරණේ. සොයන් හික්මීමක් ඇති තාරුණ්‍ය බිහි කරනකොට මේ බලකාය කියන වචන ටිකක් පොඩි මොරාල් එකක් එනවා තරුණයාට. ලෝකේ බොහෝ රටවල් වල ඔබතුමා කිව්වා වගේ මේ තරුණයා ස්වේච්ඡා සේවා කණ්ඩායම් වලට ගත්තාම යාලා නිකන් අර අපි කතා කරපුවාම මේ හමුදාවක් එක බැටාලියන් එකක් වගේ වැඩ කරනවා. මේ අපේ රටේ යෞන් සේනාංකය එතන යයිද මොකක් හරි එහෙම තීරණයක් තියනවද? උදාර තරුණයා ස්වභාවයෙන්ම නිර්භීතයි සහ ඉදිරිපත් වීමේ ගුණය සහිතයි. එයාලා අභියෝග බාර ගන්න කැමති. ඉතින් යෞන් සේනාංකයේ අපි හිතනවා අපේ රටේ තරුණයා ඉදිරියට අනාගතයේදී අපේ රටේ තියෙන අභියෝග බාර ගන්න ඕනි. ඒ බාර ගන්න සුදුසු තරුණයෙක් බවට පත් කරද්දී තරුණයා ගාව තියෙන මේ නිසංග ලක්ෂණ නිර්භීතභාවය, අභියෝග බාර ගන්න ලක්ෂණය, නායකත්වය මෙන්න මේවා වැඩි දියුණු කරන ආයතනයක් බවට යෞන් සේනාංකය පත් කරන්න ඕනි කියලා. එතකොට අපි දැනට තිබුණු මෙතෙක් කල් ක්‍රියාත්මක වුණු වැඩසටහන් වලට අමතරව විශේෂ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් සහකම්පනී යුතු තරුණ නායකයෙක් බිහි කරගන්න අපේ රටේ තරුණ නායකයින් බිහි කරගන්න ඒ අවශ්‍යතාවය සපුරාලන්න. මේ කාරණාව මෙහෙම කතා කරද්දී බලාගෙන ඔබට හිතෙන ඇති මේ අපිටත් උවමනාවක් තියෙනවා යෞන් සේනාංකයට බැඳෙන්න. කොහොමද මේ වයස් කාණ්ඩ යෞන් සේනාංකයට බඳවා ගැනීම? කොහොමද මේක සිද්ධ වෙන්නේ? මොන වගේ පිරිස්ද එකතු කරගන්නේ කියලා සභාපතිතුමා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඔව්. පනතෙන් නම් අපිට බලය දීලා තියෙන්නේ අවුරුදු 16ත් 28ත් අතර තරුණ තරුණියෝ තමයි අපිට බඳවාගෙන පුහුණු කරන්න පුළුවන්.
හැබැයි අපි අපේ පාසල් ශිෂ්‍යයින්ට පවා නායකත්ව පුහුණුව ඒ වගේ දේවල් විශේෂයෙන් ලබා දෙනවා. සහ පිටත ආයතනවලට තරුණ තරුණයන්ට කිව්වනේ උදාර කැමති මේකට මේ සම්බන්ධ වෙන්න කියලා. එතකොට ඕනෑම ආයතනයක ආයතනික කණ්ඩායම් ඇවිල්ලා අපේ මධ්‍යස්ථානයක සමහර නායකත්ව පුහුණු වැඩමුළු වගේ දේවල් කරනවා. ජීවිතේ කොහොම හරි මේ පියවරෙන් පියවර ඉස්සරහට යන්න බලන්න. තරුණයෙක් විදිහට මේ ලැබෙන පන්නරය අනාගතයේදී කොතරම් දුරට ශක්තිමත් වෙයිද? අපි කියන අර අපිට ලැබෙන ෆවුන්ඩේෂන් එක කොච්චර ශක්තිමත් වුණොත් අපිට කොච්චර දුරට යන්න පුළුවන්ද? මෙන්න මේ වගේ කාරණාවක් තමයි මේ යවුන් සේනාංකය හරහා සිද්ධ වෙන්නේ. මේ 2002 ආරම්භ කරාට පස්සේ මේ යවුන් සේනාංකය වර්තමානයේ වෙනකොට මොන වෙනස්කම් වෙලා තියෙනවද? එහෙම නැත්නම් මොන පරිවර්තන වලට ලක් වෙලා තියෙන්නේ? යවුන් සේනාංකය 2002 පටන් ගත්තයින් පස්සේ දිගින් දිගටම එක එක කාලවලදී බඳවාගත්ත කණ්ඩායම් වල වෙනස්කම් තිබ්බා. ඒ වෙනස්කම ගත්තොත් උදාහරණයක් විදිහට සමහර වෙලාවට විශ්වවිද්‍යාලවලට බඳවා ගන්න ශිෂ්‍යයින් දිශාභිමුඛ කිරීම සඳහා යොමු සේනාංකය යොදාගත්තා. තවත් වෘත්තීය පුහුණු පාඨමාලාවලට යොමු කරන ශිෂ්‍යයින් දිශාභිමුඛ කිරීම සඳහා ආයතනය යොදාගෙන තියෙනවා. අපි හිතනවා ඉදිරියේදී අපේ රටේ තරුණයාට විශේෂයෙන් අපි පාසල් අධ්‍යාපනය ගැන කතා කරොත් පාසල් අධ්‍යාපනයේ මේ කාලේ හොඳම මාතෘකාවනේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉලක්ක වෙලා තියෙන්නෙම ප්‍රායෝගික අධ්‍යාපනයක් ශිෂ්‍යයාට දෙන්නේ කොහොමද? දරුවන්ට දෙන්නේ කොහොමද කියන එක. එතකොට මෙන්න මේකේ මගහැරුණු කොටසක් අපිට තියෙනවානේ. ඒක තමයි මේ ජීවන නිපුණතාවය කියන එක. ඒ ජීවන නිපුණතාවය අපේ රටේ තරුණයාට ඉදිරියේදී ලබා දෙන්නේ කොහොමද? දැන් ගෙවුණු කාලේ මේ මගහැරුණු කාලය ඇතුලේ ඉන්න තරුණයාට ජීවන නිපුණතාවය දෙන්නේ කොහොමද? උදාහරණයක් විදිහට අපි දැන් අපේ පාඨමාලා වෙනස් කරලා තියෙනවා. මොකටද? ජීවන නිපුණතා පාඨමාලාවක් විදිහට. එතකොට මේක අපි UNDP ආධාරය යටතේ විශේෂ කරිකියුලම් එකක් හදලා විෂයමාලාවක් හදලා ජීවන නිපුණතා සංවර්ධනය සඳහා පාඨමාලාවක් කරමින් යනවා, සිදු කරමින් යනවා. ඒ සඳහා විශේෂයෙන් City and Guild ජාත්‍යන්තර තත්ත්ව සහතිකය පවා හිමි වෙලා තියෙනවා. ඒක මං හිතන්නේ සුවිශේෂ දෙයක්. අපි ගත්තොත් සමාජයේ ඉන්න තරුණ තරුණයන්ට තමන්ගේ ජීවිතය කොහොමද ගැටුමකින් තොරව අභියෝග වලට මුහුණ දෙමින් වෙනස් වෙන ලෝකෙට මුහුණ දෙමින් ගියවන්නේ කියන්නේ. පාඨමාලා ගැන සභාපතිතුමා කතා කරපු නිසාම මොනියම් කොයි වගේ පාඨමාලාද මේකට සිද්ධ වෙන්නේ? ඔව්. අපි ගත්තොත් පාඨමාලා වර්ග ගණනාවක් තියෙනවා. අපේ ප්‍රධානම අපේ අනන්‍යතාවය තමයි අපි ඉදිරියේදී අපේ සන්නාමය වෙන්න බවට අපි බලාපොරොත්තු වෙනවා මේ ජීවන නිපුණතා පාඨමාලාව. ඒ කියන්නේ රටේ ඕනෑම තරුණයෙකුට 16 28 අතරේ හෝ රැකියාවකට ගිය රැකියාවකට යන උසස් අධ්‍යාපන ලබන ඕනෑම තරුණයෙකුට ජීවන නිපුණතාවයේ සම්බන්ධයෙන් මාස 3ක 4ක යම්කිසි පුහුණුවක් ලබා දීම අපි අරමුණු කරනවා. ඒ වැඩසටහන තියෙනවා. ඊට අමතරව අපි ගාව හෝටල් පාඨමාලා, ඊට පස්සේ ඇඩ්වෙන්චර් බේස් ට්‍රේනින්, ඊට පස්සේ ක්‍රීඩා, සෞන්දර්ය, ඊට අමතරව සාමාන්‍ය බාහිර පාඨමාලාවල් විදිහට විවිධ වෘත්තීය පුහුණු පාඨමාලා අපි ක්‍රියාත්මක කරනවා. සභාපතිතුමා හොඳ තැනකට ආවා මේ සංචාරක ශේෂ්ත්‍රයට අදාළව හොටෙල් පාඨමාලා. මෙන්න මේ පාඨමාලාව ගැන විස්තරාත්මකව අපි කතා කරමු. ඔව්. දැන් අපේ රටේ ඉල්ලුම එක්ක අපි සැලකුවොත් අපිට සංචාරක ව්‍යාපාරයේ ලොකු අවස්ථා ප්‍රමාණයක් තියෙනවා. මේවට තරුණයන්ට විශේෂයෙන් අපේ ග්‍රාමීය ප්‍රදේශවල තරුණයන්ට තියෙන අවස්ථා අඩුයි. ඒ නිසාම අපි අපේ දඹුල්ල හෝටල් පාසල අපි කලින් ඉඳලා ක්‍රියාත්මක වුණු නමුත් අපි නවීකරණය කරපු පාඨමාලාවන් ගණනාවක් තියෙන තැන. දඹුල්ල හෝටල් පාසල අපි වැඩි දියුණු කරලා ඒකට අනුබද්ධව තවත් හෝටල් පාසල් දෙකක් ආරම්භ කරන්න කටයුතු කරලා තියෙනවා මේ වෙනකොට. ඒ තමයි දිගම්පතහ සහ කතරගම හෝටල් පාසල. එතකොට මේ හෝටල් ස්කූල් තුනේම අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන් NVQ3 NVQ4 ලෙවල් එකේ වෘත්තීය පුහුණුවක් හෝටල් පුහුණුවක් ලබා දෙන්න, විශේෂයෙන් හවුස්කීපින්, වේටරින් වගේ දේවල් සම්බන්ධයෙන්. ඔබත් සංචාරක ශේෂ්ත්‍රයට යන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔබට අවස්ථාවක් තියෙනවා මේ යවුන් සේනාංකයත් එක්ක එකතු වෙලා මේ
සංචාර ශේෂ්ත්‍රයට අයිති හොටල් පාඨමාලාත් එක්ක එකතු වෙන්න. මේකේ සුවිශේෂීම කොටස තියෙනවා. අපි මේක අවසානයේදී කතා කරනවා මේ ඇයි අපි ඔබට මේ ශේෂ්ත්‍රයන් එක එකතු වෙන්නේ කියන හිත යොවුන් සේනාංකයත් එක්ක එකතු වෙලා මේ පාඨමාලාවල් කරන්න කියන එකේ ඔබට තව වාසියකුත් තියෙනවා. අපි ඒකත් මතක් කරන්න ඉන්නවා. ඒ සොබතු මේ පොඩි කසකුසකුත් තියෙනවා මේ හමුදා නිලධාරීන් ඉන්නවා යොවුන් සේනාංකවල. මොකද්ද මේ හමුදා නිලධාරීන් එකතු කරගෙන කරන්නේ? ඔව් පැහැදිලිවම යොවුන් සේනාංකයේ අර අපි ඉස්සෙල්ලා කතා කරා වගේ මේ තරුණයා අනාගතේ නායකත්වය ගන්න පුහුණු කරන ආයතනයනේ. එතකොට අනාගතේ නායකත්වය ගන්න පුහුණු කරන තරුණයා තුළ විනය, පෞරුෂය වර්ධනය සඳහා ඒගොල්ලන්ට යම්කිසි ක්‍රියාකාරකම් ප්‍රමාණයක් නිශ්චිතයි. නියමයි. එතකොට මෙන්න මේ ක්‍රියාකාරකම් වලට තරුණයා යොමු කරද්දී අපි හිතනවා අපේ සන්නද්ධ බලකාවල ඉන්න අයගේ ඒ පුහුණුවෙන් කොටසක් මෙයාලට ඒ පරිචය ලබා ගන්න අවස්ථාවක් දෙන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසාම තමයි අතීතයේ සිට මේ කැඩෙට් නිලධාරීන් අපි බඳවාගෙන තියෙනවා අපේ ආයතනවල මධ්‍යස්ථානාධිපතිවරුන් සහ අනිකුත් නිලධාරීන් විදිහට. එතකොට ඒ තුලින් අපි බලාපොරොත්තු වෙනවා හොඳ විනයවත් ශිෂ්‍යයෙක් තරුණයෙක් රටට දායාද කරන්න තරුණයෙක්. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ අපි හමුදා පුහුණුවක් දෙනවා කියන එක. ඒකේ අනිත් කාරණේ තමයි විනය කියන කාරණේ උගන්වන්න නෙවෙයි. එයාලා සාමාන්‍ය ක්‍රියාකාරකම් වලදී කොහොමද විනය ඇති කරගන්නේ කියන එක තමයි අපි එයාලට කියලා දෙන්නේ. මේ පාඨමාලාව තුළ මේ නිලධාරීන් සම්බන්ධ කර ගැනීමට හේතුවක් තමයි මේක යම් නිසි ක්‍රමවේදයක් ඔස්සේ ක්‍රියාත්මක වෙන දෙනක්. මොකද අපි අර කිව්වා වගේ තියෙන රටේ තියෙන අභියෝගාත්මක කොටස සහ තීරණාත්මක කොටස. එතකොට මේ කොටස නිවැරදි මාර්ගයකට ගෙනියන්න නම් ප්‍රමිතිගතව ක්‍රමවේදයකට සහ සැලැස්මකට යා යුතුයි. ඒ නිසාම තමයි මේ ස්ථානවලට මේ නිලධාරීන් පත් කරලා තියෙන්නේ. ඉතින් මේක ගැන කතා කරද්දී මේ යොවුන් සේනාංගය ගැන බොහෝ කතිකාවල් වලට නම් ප්‍රායෝගික ක්‍රියාකාරකම් ගැන කතා කරද්දී තරුණයෝ හරි ආසයි මෙන්න මේ අර ඇඩ්වෙන්චර් කියන කොටසට. මම දැනගන්න කැමති මෙන්න මේ කොටස ගැන. ඔව් මම ඉස්සෙල්ලා කිව්වා මේ තරුණයෝ කැමති නිර්භීත වෙන්නනේ. ඒ ක්‍රියාකාරකම් වලට තරුණයෝ කැමති. මේ නිසාම තමයි අපි නාවුල අපේ ඇඩ්වෙන්චර් බේස් ට්‍රේනින් සෙන්ටර් එකක් විදිහට ඩෙවලොප් කරලා තියෙනවා. ඒ කියන්නේ දීර්ඝ අභ්‍යාස පුහුණු මධ්‍යස්ථානයක් විදිහට. තව විදිහකින් කියනවා නම් ඒගොල්ලන්ට අභියෝගාත්මක ක්‍රියාකාරකම් රැසක් ඉටු කරන්න පුළුවන් විදිහට ඒවා නවීකරණය කරලා තියෙනවා. ඒකට අපි මේ අවුරුද්දේ අලුතෙන් එකතු කරනවා තවත් ඒ වගේ මධ්‍යස්ථාන 3ක්. ඒ තමයි අකුරැස්ස, මහියංගනය සහ දිවුලපිටිය. එතකොට මේ මධ්‍යස්ථාන 3ත් අපි මේ දීර්ඝ අභ්‍යාස පුහුණුව සඳහා යොදාගන්නේ. විශේෂයෙන් අපිට එන අපිත් එක්ක පාඨමාලාලාභී ශිෂ්‍යයින්ට වගේම පාඨමාලාලාභීන්ට වගේම අපේ පාසල්වල සහ වෙනත් ආයතනවලින් එන අයටත් මේ ABT සෙන්ටර්ස් වල නැත්නම් ඇඩ්වෙන්චර් බේස් ට්‍රේනින් සෙන්ටර්ස් වල අවස්ථා දෙන්න ඕනි කියන කාරණෙන් තමයි මේක පුළුල් කරන්න හේතුව. ඒ වගේම මේක සංචාරක ව්‍යාපාරයටත් හොඳ අවස්ථාවක් වෙයි කියලාත් හිතනවා. අපි අර කතා කරානේ මේකේ තියෙන වාසිදායම කොටස මොකක්ද කියලා. මේ සියලු පාඨමාලාවල් රජය විසින් නොමිලේ තමයි සිද්ධ කරන්නේ. ඉතින් ඔබට අවස්ථාව තියෙනවා මේ පාඨමාලාවල් නොමිලේ ඉගෙන ගන්න. ඒ වගේම තමයි ඔබට උගන්වලා අපි අර සාමාන්‍ය විදිහට කතා කරොත් බටා එකක්. ඔබට උගන්වලා යම් කිසි වැටුපකුත් දෙනවා කිව්වොත් ඒක මේ වෙලාවේ වර්තමානයේ තරුණ ඔබට කොච්චර හයියක්ද? රජයේ යම් කිසි දීමනාවක් මේ ජාතික යොවුන් සේනාංකයේ හරහා ඒ පාඨමාලාලාභීන්ට ලබා දෙනවා. මේ ක්‍රමවේදය මොකද්ද? කොහොමද සිද්ධ වෙන්නේ? ඔව් අපි ඇත්තටම මේ උදාර කිව්වා වගේ අපේ ආයතනය තරුණයෝ තාමත් දන්නේ නැති අය ඉන්නවනම් මේක හරි පුදුම වෙයි. අපි ආයතනයට බඳවාගෙන නිල ඇඳුමක් ඊට පස්සේ එයාලට නවාතැන් අවශ්‍ය නම් ආහාර පාන ඒ දේවල් සපයන ගමන් තමයි එයාලට උගන්වන්නේ. ඒ ඉගැන්වීම් සිදු කරලා ඊට අමතරව දිරිගැන්වීමක් විදිහට පැමිණීම වර්ධනය කරගන්න අපි එයාලට මාසෙකට 2500ක දීමනාවක් ලබා දෙනවා. ඉදිරියේදී අපි තවදුරටත් මෙයාලගේ යටිතල පහසුකම් සහ ඒ අදාළ මෙයාලට ඕන කරන පහසුකම් සංවර්ධනය කරන්න හිතනවා. විශේෂයෙන් අපි දන්නවා ග්‍රාමීය පැතිවල ගොඩාක් දුෂ්කර ප්‍රදේශවල තමයි අපේ මධ්‍යස්ථාන පිහිටලා තියෙන්නේ. අපිට මධ්‍යස්ථාන 60ක් තියෙනවා. මේ මධ්‍යස්ථාන 60 පිහිටලා තියෙන්නේ ගොඩක් දුෂ්කර ප්‍රදේශවල. එතකොට ඒ දුෂ්කර ප්‍රදේශවල ප්‍රවාහන පහසුකම් අඩුයි. මේ ප්‍රවාහන පහසුකම් වර්ධනය කරන්න හිතනවා. ඒ වගේම යාලට
ප්‍රවාහනය සඳහා යම්කිසි වාර ප්‍රවේශ පත්‍රයක් මිලදීගෙන ඒක ලබා දීලා ඒ සම්බන්ධයෙන් පහසුකමක් සලසන්නත් හිතනවා. සභාපතිතුමා කාලයක් තියෙනවද මේ පාඨමාලාව සඳහා දරුවන් එකතු කරගන්න යම්කිසි කාල සීමාවක්? කොයි කාලෙ වගේද ඇතුළත් වෙන්න පුළුවන් කියලා? විශේෂයෙන්ම අපි පාසල් අධ්‍යාපනයේ නිම වෙනවත් එක්කම O level වලින් පිරිසක් පාසල් අධ්‍යාපනයේ නිම කරනවා. ඒ නැතත් A level වලට යොමු වෙන්න ඉන්න දරුවන් උනත් නැත්නම් A level කරලා උසස් අධ්‍යාපනයට යොමු වෙන්න ඉන්න දරුවන් උනත් මේ දෙගොල්ලටම අපේ පාඨමාලා එක්ක එකතු වෙන්න පුළුවන්. ඒ නිසාම අපි මේ දැන් විභාග වල කාල සීමාව වෙනස් වෙලා තියෙන හින්දා කාල සීමාවන් කිව්වොත් පොඩ්ඩක් පැටලවිලි සාගත වෙයි. නමුත් මේ පසුගිය කාලේ අපි A level කරලා අවසන් වෙච්ච කණ්ඩායම බඳවා ගත්ත ජනවාරි මාසේ බඳවාගෙන දැන්ට ඒගොල්ලන්ට පාඨමාලා ක්‍රියාත්මකයි. දැන් මේ අවසන් වෙන O level වලින් පස්සේ සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ මාර්තු මාසේ 2 වෙනිදා ඉඳන් මාර්තු මාසේ 16 වෙනිදා ඉඳන් අපි බලාපොරොත්තු වෙනවා බඳවා ගන්න ඊළඟ පාඨමාලාවට 2026 දෙක කණ්ඩායම විදිහට. හොඳයි අවසාන වශයෙන් සභාපතිතුමනි මම දැනගන්න කැමති දැන් මේ වැඩසටහන බලන් ඉන්න තරුණයා එහෙම නැත්නම් ඔබ කිව්ව කොටස උසස් පෙළ සාමාන්‍ය පෙළ අවසන් කරලා ගෙදර ඉන්න දරුවා වෙනුවෙන් බලන් ඉන්න දෙමාපියෝ ඉන්නවා නම් මේ සමස්තය වෙනුවෙන් මොකද්ද කියන්නේ? ඔව්. සමස්තය ගැන කියන්න තියෙන්නේ උදාර අපිට අපේ රටට ඕන කරනවා මම ඉස්සෙල්ලා කිව්වා වගේ තරුණයෝ කොහොමද අනාගත නායකත්වයේ බාර ගන්න පුළුවන් තරුණ. ඒගොල්ලෝ සහකම්පණයෙන් යුතු තරුණෙක් වෙන්න ඕන. විශේෂයෙන් අපි හිතනවා රටේ විශේෂ අවස්ථාවලදී නායකත්වය ගැන කටයුතු කරන්න පුළුවන් තරුණයෙක් අපි බිහි කරගන්න ඕනකම තියෙනවා. අපි දැක්ක පහුගිය දිත්වා සුලිකුණාටුව වෙලාවේ අපේ රටේ බොහෝ ජනතාව විශේෂයෙන් වැඩිහිටි ජනතාව මේ ආපදාවට ලක් වෙච්ච ප්‍රදේශවලට ගිහිල්ලා ඒ ජනතාවට ආපදාවට ලක් වූ ජනතාවට සහන සලසන්න නැත්නම් උදව් කරන්න ගිහිල්ලා ඉන්නවා ස්වේච්ඡාවෙන්. මෙන්න මේ වගේ කාරණාවලදී ඉදිරිපත් වෙන්න පුළුවන් තරුණ ප්‍රජාවක් අපිට ඉන්නවා නම් අපි හිතනවා ඒක හරි වටිනවා. මොකද ඉදිරියේදී අපි හිතනවා අපේ රටේ නායකත්වයේ බාර ගන්න ඕනි මෙන්න මේ වගේ කටයුතු වලදී දායක වෙන්න ඕනි පිරිස තරුණයෝ විදියට සංවර්ධනය කරන්න ඕනි කියන කාරණේ. ඒ නිසාම තමයි අපි තව මට මගහැරිච්ච කාරණයක් මම කියන්නම් උදාර මේ අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේ තරුණ දේශපාලන නායකත්ව ඇකඩමියක්. එතකොට ඒ ඔස්සේ අපි බලාපොරොත්තු වෙනවා රටේ හෙට දවසට ඕන තරුණ නායකත්වය සඳහා දැනුම කුසලතා ආකල්ප සහිත තරුණ ප්‍රජාවක් බිහි කරගන්න. ලොකු අරමුණක් අනාගතය වෙනුවෙන් බොහෝ දේවල් එකතු කරනවා අනාගතයට ගෙනියන්න හදන ශක්තිමත් පිරිසක් නිර්මාණය කරන්න දායකත්වයක් දෙනවා රජයේ යාන්ත්‍රණය ඔස්සේ. ඉතින් අපිත් එක්ක අද අපේ කතිකාවට එකතු වෙන්නේ ජාතික යොවුන් සේනාංකයේ සභාපති නලින් රදන්පල මැතිතුමන්. ඉතින් බොහොමත් ස්තුතියි ඔබතුමාට අපිත් එක්ක එකතු වුණාට. අයබෝවන්. ඉතින් එතුමන්ට සමුදෙන ගමන් මතක් කරනවා ඔන්න මාර්තු 7 වෙනිදා සුවිශේෂී දවසක් ඔබට සුවිශේෂී කාරණාවක් එක්ක වෙන්නපුව සම්පත් හොටල් පරිශ්‍රයට තමයි ඔබට එන්න තියෙන්නේ. මිලේනියම් ඉවෙන්ට්ස් මෙන්න බොහෝ ආදරය කරන රටක් ආදරය කරන ගායක ගායිකාවන් බොහෝ දෙනෙක් එකතු වෙලා ලස්සන වැඩක් තියෙනවා. ඔයාලට බලන්න ආරාධනා කරනවා. මේක තියෙන්නේ මාර්තු 7 වෙනිදා රාත්‍රී 7 සිට වෙන්නප්පුව සම්පත් හොටල් පරිශ්‍රයේදී තමයි. ඉතින් අපි ආරාධනා කරනවා එන්න එකතු වෙන්න දිවයිනේ ජනප්‍රියම ගායක ගායිකාවන් රැසක්ගෙන් සමන්විත මේ කටයුත්ත වෙනුවෙන් ඔබට හැකියාව තියෙනවා එකතු වෙලා මේ සංගීත ප්‍රසංගය රස විඳින්න. ඉතින් මේ මතක් කිරීමත් එක්ක අපි මේ සියල්ල ඔස්සේ මතක් කරන ඔබට මේ තාක්ෂණය හොඳ දෙයට වගේම නරක දෙයටත් පාවිච්චි වෙනවා. ඒ නිසා අපි කොතනින්ද මේක පාවිච්චි කරන්න ඕනේ කියන කාරණාවත් ඔබම තේරුම් ගත යුතුයි කියන කාරණාව මතක් කරනවා. ඉතින් ඒ වගේම අපි සූදානම් වෙනවා අද දවසේ විනිමය අනුපාත කොයි විදියටද සඳහන් වෙන්නේ කියලා. ඔස්ට්‍රේලියානු ඩොලරයක් රුපියල් 219.43යි, කැනේඩියානු ඩොලරයක් රුපියල් 226යි 129යි, චයිනීස් යුවාන් රුපියල් 44.193යි, යුරෝ එකක් රුපියල් 361යි 165ක්, ඉන්දියන් රුපියස් රුපියල් 3යි 138ක් විදිහට, ජපනීස් යෙන් රුපියලයි 196ක් විදිහට සඳහන් වෙනවා. කුවේට් දිනාරයක් රුපියල් 1006යි 192යි, සෞදි අරේබියන් රියාලයක් රුපියල් 82යි 139ක් විදිහට, සිංගප්පූරු ඩොලරයක් රුපියල් 243යි 103ක් විදිහටත්, US ඩොලරයක් රුපියල් 309යි
ශත 23ක් විදිහට තමයි අද දවසේ විනිමය අනුපාත සඳහන් වෙන්නේ. ඉතින් ඒ සමගින් අපි සූදානම් වෙනවා අදට අපේ වැඩසටහන නිමා කරන්න. ඊට මත්තෙන් අපි ප්‍රාර්ථනා කරන්න ලෝකයේ තිබෙන සියලුම යුද්ධ ගැටුම් නිමා වෙලා සුවසේ ජීවත් වෙන්න, සතුටෙන් ජීවත් වෙන්න සාමය හැකි ඉක්මනින් ලැබෙන්න කියන ප්‍රාර්ථනාවේ ප්‍රාර්ථනාවත් එක්ක අපි සමුගන්නවා. ඔබට සුබ දවසක්. අයබෝවන්.